සුබ දවසක් වේවා හැමෝටම. වාස්තු විද්‍යාව සහ නිදන් වස්තු කියන YouTube channel එකත් එක්ක තමයි අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ. එතකොට channel එකේ දෙවෙනි වීඩියෝ එක තමයි අද මම ඔයාලත් එක්ක කරන්නේ. පළවෙනි වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක කතා කරේ කෝව ලකුණ සහිත නිදන් වස්තු වල කවුරුත් නොකියන රහස් පිළිබඳව. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලා ඒ වීඩියෝ එක බලන්න. මොකද කවුරුත් නොකියපු දේවල් මම ඒ වීඩියෝ එකේ කතා කරා. මේ වීඩියෝ එක අපි කතා කරමු මේ කෝව ලකුණ සහිත නිදන් වස්තුවලට බහිරව බලපෑමක් තියනවද, එහෙම නැත්නම් අමනුෂ්‍ය බලපෑමක් තියනවද? එතකොට මේක හැමෝටම ගන්න පුළුවන්ද? සමහර විට ඔයාගේ ඉඩමේ වෙන්න පුළුවන්. එතකොට ඔයා දන්න තැනක වෙන්න පුළුවන් මේ විදිහට කෝව ලකුණ සහිත නිදන් වස්තු ඇති. එතකොට මේවා ගන්න එකේ බලපෑමක් තියනවද කියලා තමයි, ඒ වගේම නිකම්ම මේ වගේ දෙයක් ගන්න පුළුවන්ද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ. එතකොට මම කලින් වීඩියෝ එක කියපු විදිහට මේ කෝව ලකුණ සහිත නිදන් වස්තුව කියන්නේ ප්‍රධාන නිදන් වස්තුව නෙවෙයි. ගොඩක්ම වෙලාවට මේක වැඩකුලියක්. එතකොට ගල්වඩුවට දෙන වැඩකුලියක් විදිහට තමයි මේක ගොඩක් වෙලාවට ලැබෙන්නේ. එතකොට මේ විදිහට ගල්වඩුවට හම්බෙච්ච වැඩකුලියේ කොටසක් තමයි මේ විදිහට නිදන් කරලා තියෙන්නේ. ඇත්තට මේ වර්ගයේ නිදන් වස්තු වලට බහිරව බලපෑමක් හෝ අමනුෂ්‍ය බලපෑමක් නැහැ කියලා 99%ක් මට කියන්න පුළුවන් වලට. මොකද ඉගෙනගත්තු දේවල් වලට අනුව, ඒ වගේම පොත්පත් බලලා අපි අධ්‍යයනය කරගත්තු දේවල් වලට අනුව, ඒ වගේම ජනප්‍රවාද කතා වලට අනුවත් මේ කෝව ලකුණ සහිත නිදන් වස්තු වල බහිරව බලපෑමක් හෝ එහෙම අමනුෂ්‍ය බලපෑමක් නැහැ. එතකොට ඒ වගේ දෙයක් අපිට අරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඔන්න ඔය හේතුව නිසා තමයි ගොඩක් තැන්වලදී කට්ටිය මොකද්ද නිදන් ලකුණ, කෝවක්ද තියෙන්නේ ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් අය අහන්න හේතුව තමයි කිසි ප්‍රශ්නයක් නැතුව ඒක ගන්න පුළුවන්. එතකොට තැන දැනගත්තොත් එහෙම මේ අපිට තනියෙන් උනත් ගිහිල්ලා ඒ වැඩේ කරගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්න පුළුවන්. අන්න ඒක තමයි ප්‍රධානම හේතුව මේ ඔය කෝව ලකුණ සහිත නිදන් වස්තු වලට කට්ටිය උනන්දුවක් දක්වන්න. එතකොට මේ කියන බහිරවයා කවුද? බහිරවයා කියන්නේ, බහිරවයා කියන වචනේ තේරුමම ආරක්ෂකයා කියන එක. එතකොට මේ ආරක්ෂකයා කියන්නේ මේ නිදන් වස්තුව ආරක්ෂා කරන කෙනෙක්. එක්කෝ ඒක අමනුෂ්‍ය බලපෑමක් හෝ අමනුෂ්‍යයෙක් වෙන්න පුළුවන්. එතකොට මේ කියන කෝව සහිත නිදන් වස්තු ප්‍රශ්නයක් නැතුව අරගන්න පුළුවන් බහිරව බලපෑමක් නැතුව. නමුත් මේවට නීතිමය බලපෑම් තියෙනවා. ඒ නිසා මෙහෙම දෙයක් තියෙනවා නම් දැන් රජයෙන් අවසර අරගන්න පුළුවන්. මෙහෙම දෙයක් තියෙනවා නම් මේ වගේ දෙයක් ගොඩ ගන්න ඒකට වෙනම ප්‍රොසීඩියර් එකක් තියෙනවා. මම ඒක ගැනත් ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්. ඒ වගේම මම ඊළඟ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි අඳුනගත්ත කියමුකෝ මේ වගේ කෝව ලකුණ සහිත නිදන් වස්තුවක් තියෙනවා කියලා. එතකොට මේක ගන්නෙ කොහොමද? එක්කෝ යකඩකින් ගහලා කඩනවද? එහෙම නැත්නම් රත් කරලා මේ ගල පුපුරලා හරි මොකක් හරි කරලා කඩනවද? එහෙම නැත්නම් හිල්ටියකින් ගහනවද? මෙන්න මේක ගැන තමයි ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට එක්ක කතා කරන්නේ. ඒ නිසා ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ දවසේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක් වේවා.